ඊට පෙර ඕගොල්ලන් ඉගෙන ගත්තා ගවුම් අතක් හදලා ඇති මොන වගේද කියලා. ඒ අත පිටපත් කරගෙන දැන් අපි හදමු බෙල්ල අත. ඒ සඳහා ඕගොල්ලෝ කරන්න ඕනේ ඕගොල්ලෝ ළඟ තියෙන ගවුම් අත කොලයකට පිටපත් කරගන්න ඕනේ. ගවුම් අත පිටපත් කරනකොට මේ මැද රේඛාව, ඒ කියන්නේ උස සඳහන් රේඛාව බාහුව අනිවාර්යයෙන්ම පිටපත් කරගන්න ඕනේ. ඒ වගේම අතේ ඉදිරිපස පැත්ත පිටුපස පැත්ත ලකුණු කරගන්න. දැන් අපි ඉස්සෙල්ලාම කරන්නේ මැද රේඛාවේ ඉඳලා දෙපැත්තට අඟල වලින් ලකුණු කරගන්න එහෙම සමාන්තර රේඛාවල් අඳින්න ඕනේ. එක රේඛාවක් අඳිනවා නැවත අඟලක් ඉඳ තියෙනවා. තවත් රේඛාවක් මේ වගේ අඳිනවා පිටුපස පැත්තට. ඉදිරිපස පැත්තටත් ඒ වගේම රේඛා දෙකක් මේ වගේ ඇඳ ගන්නවා. සමාන්තර රේඛාවල් අඳින්න. ඇඳලා පිටුපස පැත්ත අපි මේ පැත්ත නම් මේක අපි B1 කියලා නම් කරනවා. මැද එක B2 මේක B3. ඒ කියන්නේ පිටුපස පැත්තේ කොටස් ටික. ඉදිරිපස පැත්තට අපි F1 F2 F3 කියලා ලකුණු කරනවා. දැන් අපි කරන්න ඕනේ මේ රේඛාවලින් කපලා වෙන් කරගෙන නැත්නම් අපිට පුළුවන් මේක පල්ලෙහාට ක්‍රියා කරන්න මේ රේඛාවලින් අපි මුදුන දක්වා කපනවා. දැන් අපි මේ රේඛාවලින් කපමු. පල්ලෙහා මැද රේඛාවෙන් කපන්න ඕනේ. රේඛාවලින් වෙන් කරාට පස්සේ ඕගලන්ට අතේ කොටස් මෙන්න මේ වගේ තමයි දැක්වෙන්නේ. ඔන්න වගේ දැක්වෙන කොටස් ටික අපිට වෙන් කරගත්තට පස්සේ ඊළඟට අපි තවත් කොලයක් අරන් යටින් තියාගෙන පළවෙනි දෙක, ඒ කියන්නේ B1යි F1යි මේ වගේ අලවන්න ඕනේ පල්ලෙහාන් අඟල් එකමාරක් තියලා. උඩ ලං කරගන්න. උඩ ලං කරගන්න පල්ලෙහාන් පමණයි අපි තියාගන්නේ අඟල් එකමාරක්. උඩ වෙනස් කරන්නේ නැහැ අපි. දැන් මේ වගේ තියලා අලව ගන්න ඕනේ පළවෙනි කොටස් ටික අපි. ඉහළ ලං කරගෙන පල්ලෙහාට අඟල් එකමාරක් තියලා අලවනවා. ඒ වගේම සියලුම කොටස් අපි මේ වගේ අලව ගන්න ඕනේ අඟල් එකමාර ඉඩ තියලා. මෙන්න මේ වගේ දිග ඇරෙනවා. පල්ලෙහාට අපි හොඳ ලස්සන ෆ්ලෙයාර් එකක් වෙනවා. මැද දෙකටත් අපි එකමාරයි තිබ්බේ. ඒ කියන්නේ B1යි F1යි අතර. එතන B1යි B2යි අතරත් අපි අඟල් එකමාරක් තියෙනවා. උඩ ඉහළ ලං කර ගන්නවා. පල්ලෙහාට පමණක් වාසි තියෙනවා. මේ වගේ ෆ්ලෙයාර් දෙකට තුන්වෙනි කොටස අරගෙන අපි අත්පටේ ළඟින් තියාගෙන පහළ අඟල් එකමාරක් තියාගන්නවා. මේ වගේම පිටුපස පැත්තත් අරගෙන අපි අඟල් එකමාරක් තියාගන්න ඉහළ ලං කරගන්නවා. නැවත දෙවෙනි කොටස ගන්නවා. ඒකත් අපි ඉහළ ලං කරගන්නවා අත්පටේ. පහළ ෆ්ලෙයාර් කරනවා අඟල් එකමාරක්. තුන්වෙනි කොටසත් අරගෙන අපි ලං කරගන්නවා ඉහළ පල්ලෙහාන් ෆ්ලෙයාර් කරනවා. මෙන්න මේ වගේ තමයි ඇලෙව්වහම මෙන්න අපිට ලස්සන ෆ්ලෙයාර් එකක් එනවා. මේ ෆ්ලෙයාර් එක වැඩි කරගන්න පුළුවන් අඟල් දෙක තියලා වැඩි කරගන්න පුළුවන්. අතේ උස වැඩි කරගත්තොත් අපිට දිග බෙල් ස්ලිව් එකක් හදාගන්න පුළුවන්. දැන් අපි අත්වටය පොඩ්ඩක් ලස්සනට ඉහළට කරලා ඇඳ ගන්න ඕනේ. ඒ කියන්නේ මුදුනේ ඉන අඟල් භාගයක් උඩින් ලක්ෂයක් තියාගෙන අත්වටේ නැවත කවාකාරව අඳින්න අත්වටේ තියෙන අංශ දෙකට කෙලවරට කවාකාර අඟල් භාගයක් කියලින් අරගෙන නැවත අත්වටේ අඳින්න. මේකත් මෙහෙම රවුමට සම්බන්ධ කරන්න ඕනේ. මේ ලස්සනට මේ හැඩය ගානට සම්බන්ධ කරන්න. මේ අන්දමින් තමයි අපිට බෙල් ස්ලීව් එකක් දකින්න හම්බ වෙන්නේ. දැන් ඉහළ ඔක්කොම ලං කරගෙන තියෙන්නේ. දැන් මේ අත මේ විදිහට සකස් කරගන්න පුළුවන් බෙල් ස්ලීව් එකට. ඒ වගේ මේකෙන්ම පුළුවන් ඔයගලන්ට බෝරිච්චි අතක් හදාගන්න මේ වගේ. නන්නේ මෙන්න මේ විදිහට. අපි ඉහළට අඟල් එකමාරක් තියාගන්නවා. පහළටත් තියනවා. ආයි නැවත අපි ඉහළටත් තියනවා. පහළටත් තියනවා. මේ වගේ ඉහළට සහ පහළට දෙකටම අපි මෙහුම්වා අපි රැලි වාසි සඳහා තියාගත්තොත් අපිට බෝරිච්චි අතකුත් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට අපිට ඉහළට රැලි තියෙනවා පහළටත් රැලි තියෙනවා. දැන් ෆ්ලෙයාර් අතයි බෙල් අතයි එකටම අපිට සකස් කරගන්න පුළුවන් ක්‍රම දෙකකට. මේකෙත් අපි අත්වටේ පොඩ්ඩක් ඉහළින් අඟල් භාගයක් වගේ අරගෙන ලස්සන රවුම් කරලා කෙලවර ලක්ෂ දෙකට සම්බන්ධ කරගන්න.
දැන් බෙල් ස්ලීව් එකයි බෝඩිච්චි අතයි දෙකම මේ ක්‍රමයට ඔයගලන්ට සකස් කරගන්න පුළුවන්. මේ අතට මැහුම් වාසි තියාගන්නකොට බෙල් ස්ලීව් එකේදීත් අපි කරන්න ඕනේ පල්ලෙහා ෆ්ලෙයාර්ඩ් එකට. ඒ කියන්නේ බෙල් ස්ලීව් එකේදී ආවම උඩ රැලි නැහැනේ. ඒ ඔක්කොම එකතු වෙලානේ තියෙන්නේ. පල්ලෙහා විතරනේ ෆ්ලෙයාර්ඩ් එක තියෙන්නේ. එතකොට අපි අඟල් සෙන්ටිමීටර් එකක් හරි අඟල් භාගයක් හරි මැහුම් වාසි තියාගන්න. ඉහළටත් ඒ වගේම තියාගන්න සෙන්ටිමීටරයක් හෝ අඟල් භාගයක් අංශයට දෙපැත්තට අඟල තියන්න. එතකොට බෝඩිච්චි අත හදනකොටත් අපි බෝඩිච්චි අත හදනකොට දෙපැත්තටම නෑනේ අපිට රැලි. දෙපැත්තටම අපිට තියෙනවා. එතකොට ඉහළට ඒත් අපි ලස්සන රවුමක් ඇඳගත්තට පස්සේ මේ කුම් දෙක ආශ්‍රයෙන් ලස්සනට කවාකාර කරලා අඳින්න අත්පටේ පොඩ්ඩක් ඉහළට අරගෙන ඒකට අඟල් භාගයක් මැහුම් වාසි තියාගන්න. පල්ලෙහාට අඟල් භාගයක් තියන්න. දැන් ඔයගලන්ට නිර්මාණ දෙකක් හම්බුණා ගවුම් පතන සකස් කරගෙන අන්දම.